මං හිතුවා අද ඔයගලන්ට එළවලු රොටි හදලා පෙන්නනවා කියලා මං හදන විදියට. ඉතින් අපි බලමු කොහොමද එළවලු රොටි හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අබ සූදුරු ලොකු ලුණු පොඩියට කපාගෙන ඊට පස්සේ කරපිංචා අමු මිරිස් ඒ ටිකත් පොඩියට කපලා දාගෙන කලවම් කරලා මිරිස් කුඩු 3-5 කුඩු ගම් මිරිස් කුඩු කෑලි මිරිස් ලුණු කුඩු එකතු කරලා මේ ටික යම් හොඳට රන්වන් පාට වෙනකන් යම් වෙලාවක් බෙද ගන්නවා. ඊට පස්සේ සෝයා මීට් කුඩු කරලා ඒක පෙඟෙන්න දාලා පොඩි කරලා වතුර ඇරලා ඊට පස්සේ මේ මිශ්‍රණයටම දාලා හොඳට කලවම් කරනවා. හොඳට මිශ්‍ර වුණාට පස්සේ බටර් ටිකක් දාලා ආපහු ඒකත් මේකේ හොඳට කවලම් කරනවා. ඊට පස්සේ අර තම්බල පොඩි කරගත්ත අල ටික මේකට දාලා ඒකත් හොඳට මේ සෝයා මීට්යි අලයි ඔක්කොම එකතු වෙන්න කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඉවර වෙලා අපි පිටිමෝලිය යනවනේ. ඒක නම් ඔයගොල්ලෝ දන්නව ඇති. දන්නේ නැත්නම් මම දවසක ඒක වෙනම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට පිටිකුලිය තුනී කරලා අර අපි හදාගත්ත මිශ්‍රණය තියෙනවානේ ඒක මේක ඇතුලෙන් තියලා නවාගෙන ඉතින් යම් ප්‍රමාණයකට අපි ගින්දර දාගෙන කියන්නේ ගොඩක් ගිනි සැර කරගන්න නැතුව යම් ප්‍රමාණයකට දාගෙන දෙපැත්ත දාලා රොටිය ඉතින් පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේ අමාරු වැඩක් නෙවෙයි හරි ලේසි. හැඩයත් ඒ විදිහටම ඉතින් හදාගන්න අමාරු නෑ. මම ඔන්න මේ අන්තිමට ඕගලන්ට මේ එළවලු රොටිය කොහොමද හදන්නේ කියන එක ඕගලන්ට පෙන්නලා තිනවා. ඉතින් ඒ විදිහට බලලා හෙමීට කරන්න ඕන දෙයක් මේක. හදිසි වෙලා කරන්න අමාරුයි. ඒ නිසා හොඳට බලලා ඒ විදිහට හදාගන්න. මේ මං හදන විදිහ තව ඉතින් ගොඩක් ක්‍රම තියෙනවා ඇති. තියෙනවා නේද? ඉතින් YouTube එක අපි දැකලා තියෙනවානේ. ඉතින් ඒ විදිහට ඉතින් මේ මං හදන විදිහට ඔන්න හදලා ඔයාලට පෙන්නුවේ. ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒකල්ලා ඉතින් උණු ප්ලේන් ටිකක් එක්ක කාලා බොන්න නම් හොඳයි. තමන්ගේ ගෙදර අය කන විදිහට තමයි මේ රස සැර අපි එකතු කරගන්න ඕනේ. සැරට කන්න කැමති අය ඉන්නවනම් සැරට හදාගන්න. සැරට කන්න කැමති නැති අය ඉන්නවනම් අඩු සැරකින් හදාගන්න. ඉතින් මේ විදියට රොටි හැම අතටම පිච්චෙන්න දාලා ඒ කියන්නේ හරව පුච්චගෙන හොඳට පුච්ච ගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මම ආයෙ වීඩියෝ එකකින් එන්නම්.